මෙයා අලුතෙන් ආපු iPhone 17 series එකේ ෆෝන් එකක් ගන්න නම් ඉන්නේ මේ මිස්ටේක් එක කරලා රුපියල් ලක්ෂ ගාණක් සල්ලි නාස්ති කරගන්න එපා. ගොඩ දෙනෙක් iPhone එක ගන්න තියෙන හොඳම එක ගන්නවා කියලා හිතලා සල්ලි ලක්ෂ ගාණක් වියදම් කරලා iPhone 17 Pro Max එකක්ම ගන්නවා. ඒත් ඇත්තට මේ ෆෝන් එක ගොඩ දෙනෙක්ට ගැලපෙන ෆෝන් එකක් නෙවෙයි. ඒ වගේම මේ අවුරුදු රිලීස් වෙච්ච iPhones වලින් ගෙවන ගාණට වැඩිපුරම වටින iPhone 17 එක. 17 Pro එක නෙවෙයි. ඒයි කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ෆීචර්ස් අතින් ගත්තම iPhone 17 එක 17 Pro එකට ගොඩාක් සමානයි. උදාහරණයකට කිව්වොත් දෙකේම තියෙන එකම resolution, එකම brightness තියෙන 120 Hz display එකක්. ඒ විතරක් නෙමෙයි. එකම front camera එකක්, එකම main සහ ultra wide cameras වගේම මේ ෆෝන් දෙකේ base storage එන්නේ 256GB. මේ දෙකේ වෙනස්කම් ගත්තම 17 Pro එක performance අතින් නම් ඉස්සරහින් ඉන්නේ. 48 megapixel telephoto lens එකක් වගේම Genlock, ProRAW වගේ advanced camera features උත් iPhone 17 Pro එකත් එක්ක හම්බ වෙනවා. මීට අමතරව වැඩි battery capacity එකක් වගේම USB 3 support එකත් iPhone 17 Pro එකත් එක්ක ලැබෙනවා. හැබැයි ඒ වගේම iPhone 17 Pro එක 17 එකට වඩා රුපියල් 90000ක් ලක්ෂයක් අතර ගානකින් ගාන වැඩි. ඉතින් ඔයාලම හිතලා බලන්න මම අර කලින් කිව්ව features ටික ගන්න රුපියල් ලක්ෂයක් වැඩිපුර වියදම් කරන එක worth ද කියලා. මොකද මම එහෙම කියන්නේ මේ Pro phone එක ගන්න කට්ටියකින් 90%කටත් වඩා වැඩි කට්ටියක් මේ advanced camera features පාවිච්චි කරන්නෙම නැති තරම්. ඔයා නිතර high end gaming, video editing වගේ කරන කෙනෙකුත් නෙවෙයි නම් ඔයාලට මේ phones දෙකේ performance අතර වෙනසක් දැනෙන එකකුත් නැහැ. ඒ වගේම ඔයා 8x වගේ zoom කරලා නිතර photos ගන්න කෙනෙකුත් නෙවෙයි නම් මං හිතනවා රුපියල් ලක්ෂයක් ඉතුරු කරගෙන iPhone 17 එකක් ගත්තා නම් හොඳයි කියලා 17 Pro එකක් ගන්නවට වඩා. අන්තිමට ඉතින් කියන්න තියෙන ඔයාලට කැමති ෆෝන් එකක් ඔයාලට ගන්න පුළුවන්. මොකද ඔයාගෙන සල්ලි. හැබැයි මේ ෆෝන් එක ගනිද්දී මේ හැම දෙයකම දැනගෙන ඒ decision එක ගන්න.